ඔව්. අද දින අපි වීඩියෝ මාලාව තුලින් අලුත් මාතෘකාවක් කතා කරන්න තීරණය කළා. ඒ තමයි විශේෂයෙන්ම විදේශගත ලාංකික අපේ සහෝදරවරු තමයි මේ වීඩියෝ මාලාවෙන් ඉලක්ක කරගන්නේ. දැන් ඉස්සර විදේශගත පුද්ගලයෙකු දේපලක් මිලදී ගන්න අවස්ථාවක්. ඒ කියන්නේ ඉඩමක් හරි ඉඩමක් සහිත ගයක් හරි ඒ වගේ නිශ්චල දේපලක් මිලදී ගැනීමේදී විකුණුම් කර ඔප්පුවල් ලියනකොට ඔප්පුවට අත්සන් කරන්න ඕනේ විකුණුම් කරු විතරයි. විකුණුම් කරු සහ සාක්ෂිකරුවන්. නමුත් මෑත කාලීන ලංකාවේ නීතියට විච්ච නැස්වීම් අනුව විකුණුම් කරු විතරක් නෙවෙයි ගැනුම් කරු දෙදෙනා මේ කියන්නේ වෙන්ඩෝ සහ පර්චේසර් මේ දෙදෙනාම තමුන්ගේ අත්සන් තියලා වම් මහපට ඇඟිලි සලකුණ තබන්නට වෙනවා. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා කොහොමද විදේශගත පුද්ගලෙක් ඒ විදේශ රටේම ඉඳගෙන ලංකාව තුල දේපලක් මිලදී ගන්න කියන ප්‍රශ්නය. දැන් මෙතනකොට අපි හුඟ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා මේ නිසා අපේ විදේශගත පුද්ගලයෝ වෙන මුදල් වලින් ලංකාවින තමුන්ගේ කවුරු හරි කෙනෙක්ගේ නමට අදාළ දේපල මිලදී ගන්න. එතකොට සමහරට තමයි අම්මා තාත්තා වෙන්න පුළුවන් සහෝදරයෙක්ගේ නමට ගන්න පුළුවන් මිත්‍රයෙක්ගේ නමට ගන්න පුළුවන් නැත්නම් වෙනත් කෙනෙක්ගේ නමට ගන්නට පුළුවන්. නමුත් මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍ය ප්‍රායෝගික ලෝකයේ ඇති වෙන ප්‍රශ්න. ඔබ හිතන්න මරණය කියන කාටත් පුදු දෙයක්. වයස්ගත දෙමාපියගේ නමට ගත්තට පස්සේ එයා මිය ගියොත් දැන් ඔබගේ මිලදී ගත දේපල රුපියල් මිලියන 4ට වඩා වැඩි නම් ඒ කියන්නේ ලක්ෂ 40ට වඩා වෙළඳපොළ අගයක් තියෙන දේපලක් වුණොත් ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා බූදල් නඩුවක් දමන්න. ඒතර මේ බූදල් නඩුව සමහර වෙලාවට බලාපොරොත්තු වෙන ආකාරයට බාහිර පාර්ශ්වයෙන් මේකට අයිතිවාසිකම් කියන්න ඉඩ තියෙනවා. අනිත් පැත්තෙන් ඔබ මිත්‍රයෙක්ගේ නමට ගන්නවා සහෝදරයෙක්ගේ නමට ගන්නවා. පසු කාලේනේ ඒ ඔබේ නමට හරවා ගැනීමට අවශ්‍ය වුණු වෙලාවක මොකද වෙන්නේ? ඔවුන් සමහර වෙලාවට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ජම්නම් කොන්දේසි පවරන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට මොකද වෙන්නේ? අවසානයේ තමුන්ගේ සල්ලිත් නැති වෙලා පොලිසිය උසාවි ගානේ රස්ති ආදු වෙන්න වෙනවා. ඒක ප්‍රශ්න. ඒක පැත්තකින්. ඊට පස්සේ අපි හිතමු දැන් ඔබ ඉඩම මිලදී ගන්නේ ඔබ ලක්ෂ 500ක් විතර වටන දේපලක් මිලදී ගන්නවා කාගේ හරි මිත්‍රයෙක්ගේ නමට. ඒ මිත්‍රයා මාස රුපියල් ලක්ෂයක් විතර වැටුප් ලබන පුද්ගලයෙක්. දැන් ලොකු ප්‍රශ්නයක් මෙතන එනවා. අපි දන්නවා මුදල් ලැබද්දී ලංකාවේ මිනිස්සු විදේශගත පුද්ගලයෝ හැම වෙලාවෙම බැංකු පද්ධතිය ආරා නීත්‍යානුකූල මාර්ග වලින් මේ වන්නේ නැහැ මුදල්. සමහරවිට හිතවත් මාර්ගෙන් එවනවා. ලංකාවට එන කෙනෙක් අතේ එවනවා. සමහරවිට වෙනත් ක්‍රම භාවිතා කරනවා. ඒකට විවිධ හේතු තියෙනවා. අර බැංකු ගාස්තු කොමිස් වගේ ඒවා වළක්ව ගන්න කරන දේවල්. නමුත් මෙතනදී වෙන්නේ මොකද්ද? අපි හිතමු ලක්ෂ 500 විතර දේපලක් මිලදී ගන්න රුපියල් ලක්ෂයක් විතර මාසික වැටුපක් ලබන පුද්ගලයෙක්. මේ පුද්ගලයාත් අනිත් පැත්තෙන් ලොකු ප්‍රශ්නකට මුහුණ දෙනවා. මොකද්ද? සමහරට රජයේ සේවකයෙක් වුණොත් උඩ අල්ලස් චෝදනා නැගෙන්න පුළුවන්. කොහොමද මේ දේපල මිලදී ගත්තේ? ඒක විදේශයේ ඉන්න කෙනෙක් එව්ව කියලා තහවුරු කරගන්න බැරි වුණොත් දූෂණ විරෝධී පනත ඉත ප්‍රබල පනත ඒ චෝදනාවට ලක් වෙන්නට තියෙනවා. අනිත් පැත්තෙන් මුදල් විශුද්ධි කරේ මනි ලොන්ඩරින් කියන චෝදනාවලට ලක් වෙන්නට පුළුවන්. ඒක පැත්තෙන්. ඒ වගේම බද්දු ප්‍රශ්න වලට ආදායම් බද්දු ප්‍රශ්න වලට ඔහුට මුහුණ දෙන්න වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් තව අලුතෙන්ම තියෙන පනතක්. ඒක තමයි විශේෂයෙන්ම අලුතෙන් දාපු පනත තමයි අපරාධයේ උත්පාදිත දේ පිළිබඳ පනත. Proceeds of Crime පනත Act කියන එක. එතකොට මේ වගේ විශාල කරදර වලට මුහුණ දෙන්න වෙනවා. එක පැත්තකින් පිටරටින් ඉඳන් සල්ලි එවන පුද්ගලයා. අනිත් පැත්තෙන් ඔහුගේ මුදල් පාවිච්චි කරලා දේපල මිලදී ගත්ත පුද්ගලයා. මේ දෙදෙනාටම ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මේ ක්‍රමයට ඉඩම් මිලදී ගැනීමට යාමේදී. එහෙනම් මේකට තියෙන විසඳුම මොකද්ද? මේ සම්බන්ධ බලපාන නීතිය තමයි වංචා වැළැක්වීමේ සංශෝධිත පනත Prevention of Frauds Amendment Act. මේ පනතේ මොකද්ද තියෙන්නේ? මේකේ තියෙන්නේ විදේශගත පුද්ගලයෙකුට පුළුවන් බලය පවරපු ලිඛිතව බලය පවරපු පුද්ගලයෙකු මාර්ගයෙන් ඒ දේපලය මිලදී ගන්න. ඒතර තමුන්ව දේපල මිලදී ගන්න අවස්ථාවේදී ඒ විකුණුම් කරය විකුණුම් කරපු ලියන අවස්ථාවේදී ගැනුම් කරු වෙනුවෙන් අත්සන් කරන්න ලිඛිතව බලය පවරන්න පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ power of attorney එකක් එවන්න ඕන කියලා. ඒ නිසා ලිඛිතව ලිපියක් මගේ නමින් අහවල් ඉඩම මිලදී ගන්න අහවල් පුද්ගලයාට ඔහුගේ හැඳුනුම්පත් අංක නම ලිපිනය සියල්ලම දාලා ලිපියක් එවන්න පුළුවන්. ඒ ලිපිය හදිස්සි නම් දේපල මිලදී ගන්න ස්කෑන් කොපියක් වුණත් එවන්න පුළුවන්.
වඩාම සුදුසුයි මේ වගේ ලිපියක් ලංකාවට එවනකොට පිටපත් තුනකින් එවන්න. මොකද එකක් තමයි එකක් ඔබගේ නොතාරීස්වර නීතිඥවරයාගේ බහරේ තියන්න පුළුවන්. අනිත් එක ඔබ නියෝජනය කරන පුද්ගලයා බහරේ තියෙන්න පුළුවන්. අනිත් එක ඔබේ මුල් උත්පත් එක්ක තියාගන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය ඉතාම වැදගත් තත්ත්වයක්. ඒ නිසා ඉතාම පැහැදිලිවම ඔබලා බලන්නට ඕන මේ ප්‍රශ්න වලින් මෙදෙන්න. ඉතා නිවැරදි විදිහට ඉඩම් මිලදී ගන්න ආකාරය තීරණය කරගන්න. ස්තුතියි.